අපි මෙච්චර කාලයක් හිතන් හිටපු දේවල් ඔක්කොම බොරුද? මොකද වෙන්නේ විශ්වය අපි හිතන් ඉන්න දේවල් බොරු වුණොත්? අද අපි කතා කරමු සියල්ලක්ම ගැන සවිස්තරාත්මකව. ආරාධනා කරනවා අවසානයේ තෙක් රැඳී සිටීමට මේ දී වෙබ් පයිලට්. හරි. ඉස්සෙල්ලාම අංක 1 කොටස. අපි ඇත්තනම කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. ඔව්. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඇත්ත වෙන්න පුළුවන් නෙවෙයි ඇත්ත වෙනවා. මොකද ඔයා දැන් ෆෝන් එක හිර කරලා අල්ලගෙන හිටියට ඇත්තනම ඔයා ෆෝන් එක අල්ලන්නේ නැහැ. කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔයාට විශ්වාස කරන්න වෙනවා. මොකද පරමාණුක මට්ටමින් බැලුවොත් අපේ අතේ තියෙන පරමාණු ඉලෙක්ට්‍රෝන සහ අපි අල්ලන වස්තුවේ ඉලෙක්ට්‍රෝන එකිනෙකට ලං වෙද්දී ලොකු විද්‍යුත් චුම්බක බලයක් විකර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ නිසා පරමාණු දෙක කිසිම වෙලාවක ඇත්තටම එකිනෙක ගෑවෙන්නේ නැහැ. අපිට ස්පර්ශ වෙනවා කියලා දැනෙන්නේ මේ විකර්ෂණ බලය නිසා. ස්නායු පද්ධතිය මොළයට යවන පීඩන සංඥා විතරයි. කොහොමද ඒක? අංක 2. සෙවණැල්ලට ආලෝකයේ වේගයට වඩා යන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ ආලෝකයේ වේගය තමයි මේ ලෝකේ වේගවත්ම දේ කියලා. හැබැයි ඒක වැරදි. ඊට වඩා සෙවණැල්ලටයි විශ්වයේ ප්‍රසරණ වේගයයි වැඩි. ඉතින් විශ්වයේ ආලෝකයට වඩා වේගෙන් යන්න පුළුවන් කිසිම දෙයක් නැහැ කියලානේ අපි අහලා තියෙන්නේ. ඒත් ඔයාගේ සෙවණැල්ල ආලෝකයේ වේගය පහු කරන්න පුළුවන්. ඔව් එහෙම පුළුවන්. මොකද භෞතික විද්‍යා නීති වලට අනුව පදාර්ථයකට හෝ තොරතුරකට ආලෝකයේ වේගය පහු කරන්න බෑ. ඒත් සෙවණැල්ලක් කියන්නේ පදාර්ථයක් නෙවෙයි. ආලෝකය වට වෙලා නැති තැනක තියෙන තැනක ආලෝකය නැති ප්‍රදේශයක් විතරයි. ඔයා බලවත් ලේසර් එකක් හඳට ගහලා එකපාරටම අත වෙනස් කළොත් හඳ මත වැටෙන සෙවණැල්ල එක තැනක සිට තවත් තැනකට යන්නේ ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින්. ඉතින් කොහොමදනේ අපි හිතාගෙන ඉන්නේ ගොඩක් දේවල් අපි විද්‍යාවෙන් දන්නවා කියලා. හැබැයි මේ වගේ ගොඩක් අභිරහස් දේවල් සහ අපිට හිතා ගන්නවත් බැරි දේවල් ගොඩක් මේ විශ්වය අපිට නොකිය ඉන්නවා. ඉතින් අපි අංක 3ට යන්. නෙගටිව් ටෙම්පරේචර් කියන්නේ අධික රස්නෙටද? මොකක්? එහෙම වෙන්නේ කොහොමද? ඔව් එහෙම වෙන්න පුළුවන්. මෙහෙමයි. මයිනස් ඒ කියන්නේ ඍණ උෂ්ණත්වය කියන්නේ හිම මිදෙන අධික ශීතලට නේද? ඒත් ෆිසික්ස් වල නෙගටිව් කෙල්වින් කියන්නේ රතු ලාවා වලටත් වඩා රස්නයකට කිව්වොත් අපි දන්න ඇබ්සොලූට් 0 කියන්නේ උෂ්ණත්වයේ අඩුම සීමාවට. ක්වොන්ටම් ෆිසික්ස් වලදී පරමාණු වල ශක්ති මට්ටම පාලනය කරලා නෙගටිව් කෙල්වින් කියන අවස්ථාව හදන්න පුළුවන්. ඒකෙදී වෙන්නේ ශක්තිය උපරිමයටම පිරෙන එක. ඒ නිසා නෙගටිව් කෙල්වින් උෂ්ණත්වයේ තියෙන දෙයක් විශ්වයේ තියෙන ඕනෑම ධන උෂ්ණත්වයකට වඩා අධික ශක්තියක් සහ රස්නෙන් යුක්තයි. ඉතින් අපිට ඉස්කෝලේදී කියලා දෙන්නේ නෙගටිව් කියන්නේ අඩු පොඩි දෙයක්නේ. හැබැයි විශ්වයේ තියෙන නෙගටිව් කෙල්වින් කියන්නේ ගොඩාක් ලාවා වලටත් වඩා අධික රස්නකින් යුක්ත එක. හරි. අපි යමු අංක 4ට. අංක 4 බලන් ඉද්දි පරමාණුවක් වයසට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ඉංග්‍රීසි තේරුම තමයි ක්වොන්ටම් සීනෝ ඉෆෙක්ට්. ඉතින් මේක හිතා ගන්නවත් බෑ. ඒක ක්වොන්ටම් භෞතික විද්‍යාව විතරයි තියෙන්නේ. ඔයා දිහා කවුරු හරි නොනවත්තා බලන් ඉන්න තාක් කල් ඔයාට වයසට යන්න බෑ කිව්වොත් ක්වොන්ටම් ෆිසික්ස් වල ඒක ඇත්තටම වෙනවා. එහෙම වෙන්නේ විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා විකිරණශීලී පරමාණුවක් ක්ෂය වෙන එක දිහා අපි නොනවත්තා මැනීම් කළොත් ඒ පරමාණුව ක්ෂය වෙන්නේ නැතුව එහෙම්මම ෆ්‍රීස් වෙනවා කියලා.
මේකට කියන්නේ ක්වොන්ටම් සීනෝ ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ සූක්ෂම මට්ටමේදී නිරීක්ෂණය කිරීම මගින් විද්‍යාත්මක ක්‍රියාවලියක් නවත්වා තබන්න පුළුවන්. ඉතින් අපි ඔයා දිහා බලාගෙන හිටියොත් හැම වෙලාවෙම ඔයා වයසට යන එක නැති වෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ පරමාණු වලට ජීවයක් තියෙන්න පුළුවන්. හැබැයි මේක ඒලියන්ලා කියලා වරදවා වටහා ගන්න එපා. අපේ විද්‍යාඥයෝ තාම මේක හොයාගෙන නැහැ. හැබැයි ඔප්පු කරලා තියෙනවා අපි ක්ෂය වීම නවතිනවා කියලා. කවුරු හරි එක බලාගෙන හිටියොත්. උදාහරණයක් විදිහට අපේ විද්‍යාඥයෝ පිරිසක් කාඩ්බෝඩ් ඍජුවෝම් එකක් අරගෙන ඒකේ ඍජුකෝණාශ්‍ර හැඩිති කොටු දෙකක් කපලා ඒ හරහා ආලෝකයක් යවලා තියෙනවා. ඊට පස්සේ ඒ ආලෝකය මයින්ඩ් එක යන්දි එයාලට පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ රිෆ්ලෙක්ෂන් එක. ඒ කියන්නේ ප්‍රතිබිම්බයේ තියෙනවා කොටු හතරක් අර වගේ. ඒක වෙන්නේ අපි ෆ්‍රීස් මනිද්දි ෆ්‍රීස් වෙනවා. හැබැයි මනින් නැති වුණාම ඒක ඕන විදිහට ෂෙයා වෙන්න ගන්නවා. ඒක තමයි වෙන්නේ. ඉතින් අපි බලමු අංක 5ට යමු. වීදුරු කියන්නේ ඝන ද්‍රව්‍යයක් නෙවෙයි. වීදුරු කියන්නේ ඝන ද්‍රව්‍යයක් නෙවෙයි. මොකද්ද? ඔව් මේකට කියන්නේ ඇමෝපස් සෝල්ට්ස් කියලා. ඒ කියන්නේ ඔයාගේ ගෙදර ජනේල් වල තියෙන වීදුරු ඇත්තටම ඝන දේවල් නෙවෙයි. හිමින් ගලන ද්‍රවයක් කිව්වොත් සාමාන්‍ය ඝන ද්‍රව්‍ය වල පරමාණු තියෙන රටාවකට සැටරුණු ස්පටික විදිහට. ඒත් වීදුරු හදද්දී පරමාණු වලට රටාවක් සැකසෙන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා වීදුරු කියන්නේ ඝන සහ ද්‍රව්‍ය යන අවස්ථා දෙක අතර තියෙන එකක්. තාක්ෂණිකව බැලුවොත් වීදුරු කියන්නේ අධික ලෙස උකු හිමින් ගලන ද්‍රව්‍යයක්. ඉතින් ඒ නිසා තමයි අපේ ගොඩාක් පැරණි ගොඩනැගිලි වල තියෙන වීදුරු උඩ කෑල්ලට වඩා යට කෑල්ල ගොඩක් ඝනකම් වෙන්නේ. ඒ නිසා තමයි ගලන වීදුරු කියන්නේ පහළට ගලන දෙයක්. හැබැයි අපිට ඒක හොයන්න බෑ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. අද වීඩියෝ එකෙන් ගොඩාක් ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා. මම මේ වීඩියෝ එක කරේ ඔයාලගේ විද්‍යාව ගැන තියෙන මිත්‍යා මත ටිකක් දුරු කරන්න. ඉතින් අද ඉඳන් ඔයාලා දන්නවා ගොඩක් දේවල් වීදුරු ද්‍රවයක් ඝනයක් නෙවෙයි. අපි කිසිම දෙයක් අල්ලන්නේ නැහැ වගේ ගොඩක් කෙනෙක් දන්නේ නැති දේවල් ටිකක් ඔන්න මම ඔයාලට අද කියලා දුන්නා. ඉතින් subscribe කරන්න අනිවාර්යෙන්ම. bye.